රුපියල් 22000කට ලංකාවේ පර්චේස් කරන්න පුළුවන් බජට්ම ෆෝන් එකක් ගැන තමයි අද මම කතා කරන්නේ. මේක ගැන A to Z මම කතා කරනවා. මේ ෆෝන් එක තමයි ZTE A35. ඉතින් guys iPhone කියලා පිළිගන්නවා Texana YouTube channel එකට. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච my කොල්ලෝ කියලා set එක අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා යට තියෙන bell icon එක වන්න අනිවාර්යෙන් comment එකක් තියන්න අමතක කරන්න එපා. ඉතින් guys අපි බහිමු වීඩියෝ එකට. ඉතින් guys ෆෝන් එකේ box එක මේ විදිහට මම open කරගන්නවා. open කරගත්තට පස්සේ මට මේ විදිහේ ලස්සන ෆෝන් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ලංකාවේ මේ වෙනකොට තියෙන මිල ගණන් එක්කන් ෆෝන් වල මේ ෆෝන් එක රුපියල් 20000කට සුපිරිම සුපිරි ඩිසයින් එකක් එක්කන් ඩබල් කැමරා සෙටප් එකක් ෆ්ලෑෂර් එකක් වගේ ලස්සන ඩිසයින් එකකින් ඔයාට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් guys ෆෝන් එක on කරනකොට basic setup ටික තියෙනවා. ඒ ටික ඔයාලට කරගන්න පුළුවන්. බැයිනම් මේ වීඩියෝ එක බලාගෙන කරගන්නත් පුළුවන්. ඉතින් guys මම නම් හිතනවා මේ වෙනකොට ෆෝන් එක setup කරගන්න බැරි කෙනෙක් නැතුව ඇති කියලා. ඉතින් guys කමන්නේ මම ඒකත් මේ වීඩියෝ එක මෙහෙම කරගෙන යන්නම්. මේ විදිහට password එක දාලා normally basic setting ටිකක් තියෙන ඒ setting ටික මම හදා ගන්නවා. ඉතින් guys මේ ෆෝන් එක ගැන කතා කරනවා නම් මේක 4G ෆෝන් එකක්. ඒ වගේම මේක display size එක අඟල් 6.75ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ operating system එක විතර OS එක විතර Android 14 ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් guys තවත් කතා කරනවා නම් මේකේ back cam එක විදිහට 8 megapixel cam එකකුත් front cam එක විතර ඒ කියන්නේ selfie කැමරාව විදිහට 2 megapixel කැමරාවකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේ ෆෝන් එකේ බැටරි එක විදිහට මිලි ඇම්පියර් 5000ක බැටරි එකක් හම්බෙනවා. charging port එක විදිහට type C 2.0 charging point එකක් හම්බෙනවා. ෆෝන් එකේ වම් පැත්තේ ඉහළින් තියෙනවා SIM tray එක. ඒ SIM tray එක එළියට ගත්තට පස්සේ ඒ SIM tray එකට අපිට SIM දෙකකුත් chip එකකුත් setup කරගන්න පුළුවන්. ඒ කියන්නේ dual SIM එකක්න් chip එකකුත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මෙහෙමම ඔයාලට මේ ෆෝන් එකේ features පෙන්නන්නම්. ඉතින් guys මුලින්ම මම on කරනවා cam එක. මේකේ මම ඉස්සලා කිව්වා වගේ back cam එක 8 megapixel cam එකක්. ඉතින් guys ඔයාලට පේනවා photos quality, videos quality මේ මුදලට සුපිරිම සාධාරණයක් කරලා තියෙනවා මේ ෆෝන් එකේ. මෙහෙමම ඔයාලට කියන්න ඕනේ මේකේ storage එක 64GB memory එකක් එක්කන් 2GB RAM එකක් extend කරන්න පුළුවන්. තවත් 4GB වෙනවා. ඒ කියන්නේ 6GB extend කරන්න පුළුවන්. ඉතින් guys ඒක ගැන මම පස්සේ කතා කරනම් ඔයාලට පේනවාද මේකේ display quality එක. මම YouTube එකෙන් වීඩියෝ එකක් play කරනවා. ඔයාලට පේනවා මේකේ display එක සුපිරිම quality එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මුදලට අදාළ සුපිරිම සාධාරණ මේ ෆෝන් එක කරලා තියෙනවා. high quality උනත් මේ ෆෝන් එකේ වීඩියෝ play වෙනවා කිසිම අවුලක් නැහැ. ඔයාලට වීඩියෝ බලන්න, photos ගහන්න වගේ දේවල් හැම දෙයකටම ගැලපෙන සුපිරිම ෆෝන් එකක් තමයි මේක. බජට් ෆෝන් එකක්. ඉතින් guys තව ඔයාලට කියනවා නම් මේකේ තියෙනවා settings වල මේකේ storage එක වෙනස් කරගන්න. ඉතින් guys මම මෙහෙම යන්නම් settings වලට. settings වලට ගියාට පස්සේ මේකේ යටම තියෙනවා about phone. about phone වලට ගිහිල්ලා මම මේකේ RAM එක, memory එක වගේ basic දේවල් ටිකක් පෙන්නන්නම්. ඉතින් guys ඔයාලට පේනවා මෙතන memory එක තියෙනවා. RAM එක 2GB RAM එකක් තියෙන්නේ. ඔයාලා දන්නවා 2GB RAM එකකින් මේ කාලේ ගොඩක් දේවල් කරගන්න බෑ. ඒ වුණාට මේකේ අලුත් feature එකක් දීලා තියෙනවා. memory එක extend කරන්න පුළුවන්. ඒ කියන්නේ තවත් 4GB RAM එකක් මේකට add කරන්න පුළුවන්. ඒක වැඩි කරන්න අපේ කැමති 4GB නම් 4GB 3GB නම් 3GB 1GB වුණත් අපිට තියන්න පුළුවන්. එතකොට වෙන්නේ අපේ storage එක. ඒ කියන්නේ memory එකෙන් අඩු වෙලා RAM එක up වෙන එක. ඒ වගේ 4GB වෙනකල් extend කරන්න පුළුවන්. එතකොට Intel 2GB එකයි 4GB extend කරපු එකත් එක්කන් 6GB RAM එකක් අපිට හදා ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඔයාලට පේනවාද memory එකත් 64GB memory එකක් තියෙනවා. ඉතින් guys මේ ෆෝන් එක සුපිරි ෆෝන් එකක් මේ මිලත් එක්කන් සංසන්දනය කරනකොට. ඉතින් guys 80000ක 90000ක ෆෝන් එකක් ගැන නෙමෙයි මම කියන්නේ. රුපියල් 20000ක ෆෝන් එකක් මේ ෆෝන් එකේ බජට් එකට ගැලපෙන්න සුපිරිම සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් guys ගිහින් එන්නම් goodbye. like එකක් comment එකක් subscribe එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් bye.